මම සහ මගේ කියන එක ඇතුලේ කියව බලද්දි සැකේන. හොඳට බලන්නකෝ. ඔයාලට මගේ කියලා ගත්ත ඒවා සම්බන්ධවනි සැකෙන්නේ. ලෝකේව ගැන සැකෙන්නේ නැහනේ. වටේම ඉන්න ස්ත්‍රීන් ගැන සැකෙන්නේ නැහැ. බිරිඳ ගැන සැකේනවා. දරුවෝ ගැන සැකේනවා. අම්මා තාත්තා ගැන සැකේනවා. ඇයි ඕගොල්ලෝ මමත්වයෙන් විමසා බලන්නේ ඔය කොටස් ටික විතරනේ. අපිට මේ ලෝකේ ගැන සැකෙන්නේ නිකන් අපි දකිනවා පිරිහිච්ච මිනිහෙක් කියලා අපි යනවා. අත්වල පටලවාගෙන ඉන්න බොහොම තරුණ දෙන්නෙක් දැක්කම ඉතින් කොල්ල කෙල්ල වුණාම ඔහොම තමයි කියලානවා. නිකන් තමන්ගේ දරුවගේ හැඩයක් දැක්කන් සැකේනවා. පන්ති යනවා කියලා ආවා මෙහෙවත්ද දන්නේ ඇවිල්ලා තින්නේ අපේ ළමයාවත්ද ඔය සැකේනවා. වාහන යනකොටත් එනවා. ගෙදරවම අහනකන් ඉස්පාසුවක් නැහැ. එහෙනම් මේ මානානුසේ මතින් තමයි විචිකිච්ඡානුසේ එන්නේ. රාගානුසේ, පටිඝානුසේ, මානානුසේ, විචිකිච්ඡානුසේ නෝ සැකේනවා. එතකොට විචිකිච්ඡානුසේ නිසා මොකද්ද වෙන්නේ? එයා තුල පින්වත්නි පුදුමාකාර විදියට එයාගේ මනස තුල මැවෙන ගතියට එයා ගොඩාක් ආසා කරනවා. ඒ ගතියට හරියන විදියට ලෝකේ තියාගන්න එයා ගොඩාක් මහන්සි වෙනවා. භව රාගානුසේ. මේක මතින් මොකද්ද වෙන්නේ? එයාට දුක තේරෙන්නේ නැහැ. දුක හට ගන්න විදිය තේරෙන්නේ නැහැ පටිච්චසමුප්පන්නව. දුක නිරුද්ධ කරන්න පුළුවන් විදිය එයාට තේරෙන්නේ නැහැ. දුක නිරුද්ධ කිරීම පිණිස ප්‍රතිපත්තියකට මගේ ඇතුළෙන්ම සම තේරෙන්නේ අවිජ්ජානුසේ. මෙන්න මේක මගේ කතාව කියලා ඔයාලා දැක්කොත් මේ සසර ගතියයි ජීවිත හුරුව මේ ජීවත් වෙච්ච හුරුව ඇතුලේ මේ දෙක මතින් තමයි දෘෂ්ටිවාද නිර්මාණය වෙන්නේ කියලා හාමුදුරුව කෙනෙක් බණ කියලා පැත්තකට වෙනවා. ඒ බණ කියලා පැත්තකට වුණාට පස්සේ යෝනිසෝ මනසිකාරය වමනා වෙන්නේ මොකටද? මේක විමස ගන්න. ඔයාලා මගේ තමයි මේ සසර ගතියයි ජීවිත හුරුවයි මගේ එකක්. ඒක ඇතුලේ මා තුළ දෘෂ්ටියක් නිර්මාණය වෙනවා. ඒ දෘෂ්ටිවාද තුලින් මට මොකද්ද වෙන්නේ? දෘෂ්ටිවාදයේ තුලින් අභ්‍යන්තරය තුලත් මුලා වෙනවා, බාහිර ලෝකෙටත් මුලා වෙනවා. මුලා වුණාම සිත සංකාරගත වෙනවා. සිත සංකාරගත වුණාම සිත සංස්කාරගත වුණාම තුන් භවය යන සත්‍යයේ ගමන් මඟ නිකන් හැදෙනවා. කාගේද හැදෙන්නේ? මගේ කාගේවත් නෙමෙයි, අපේ නෝනගේවත් මහත්තයාගේවත් දරුවන්ගේවත් පන්සලින් ඉතුරු හාතුලකට නෙමෙයි, මගේ වෙන්නේ මේක කියලා බලන්නේ. අන්නේ බැල්ම තමයි යෝනිසෝ මනසිකාරය කියන්නේ. මේ බැල්ම ඔය බැල්ම ඔයාලා හදා ගන්න ඕන එකන්නේ. ඒක කොහොමද අපි හදලා දෙන්නේ? අපි කරන්නේ මේ කතාව කියලා මේ මෙහෙම එකක් ඔයාලාගේ වෙනවා කියලා පැත්තකට වෙනවා. ඒකට තමයි කල්යාණ මිත්‍රයයි කල්යාණ මිත්‍රයයි ධර්මයයි කියන්නේ. එළියෙන් හම්බෙන්න ඕන කියන්නේ. අරය එයා ඔය කතාව කියලා පැත්තකට වෙනවා. එහෙනම් සාදු කියන්නේ කියලා ඊට පැත්තකට වෙනවා. ධර්මානුධම්ම ප්‍රතිපත්තිය කියන්නේ මේ හාඳුරු කිව්වේ මගේ කතාව. මේ මම ගැන කිව්වේ. මොකද්ද මගේ කතාව? සසර ගතිය මගේ තියෙනවා. ජීවිත හුරුවත් මං හුරු වෙලා මේ ඊයේනේ ධර්මයට ආවේ. ගිය මාසේ ධර්මයක් තිබෙනවා. ගිය මාසේ හුරු වෙච්ච ඒවා එනවා ඉදිරිපත් වෙනවා. එතකොට ධර්මයට යනවා. ධර්මී විසි වෙනවා ජීවිතේ. එතකොට ජීවිතේ ධර්මී විසි වෙන්න පුළුවන්. මන් තුල එක වෙන්න පුළුවන්. ඇයි? ජීවිත හුරු එච්චර බලවත්. එච්චරට කෙලෙස් වඩලා තියෙන ජීවිතේ පුරාව. ආයේ ධර්මයක් තිබ්බේ නැහැ. ලෝකයට වටිනාකම් දිදී ලෝකයේත් එක්ක ඇයි හොඳයිකම් පාගන බොරු කියාගෙන බලන්න අපේ වෘත්තිය දන්නවනේ තමයි හොඳ බලන්නකෝ ඔයගලගේ ජීවිතවල ධර්මයට එන්න කලින් කොච්චර බොරු කිව්වද කියලා. ඕනම කෙනෙකුට මම මේ කියන්නේ. ඔයාලගේ ව්‍යාපාර කළාත් ඕගොල්ලෝ රැකියාව කළාත් ඔෆිස් එකේ වැඩ කොච්චර බොරු කිව්වද බලන්න. දැන් ධර්මයේ තියෙන නිසා බොරු කියන්න හේතු යෙදුනත් පොඩ්ඩක් අඩිය පස්සට ගන්නවා. ඒ කාලේ එකතු වුණාම කොච්චර කේලම් කතා කරාද හිස් වචන දැන් නෑ. දැන් ඉතින් ඔය ධර්මීයට තියෙන උනන්දුවත් එක්ක ඒ වයින් පොඩ්ඩක් පස්සට එනවා. ඒ කාලේ ආයි බොරු කියන්න දිගක් පළලන්නේ නැහනේ බලන්නකෝ. ඇයි? ඒක ජීවිත හුරුව විදියට දැන් අපි තුල තියෙනවා. ඒ පුරුද්ද ඕනම වෙලාවක ඉදිරිපත් වෙන්න පුළුවන්. ඒකයි අවදානම. ඒ පුරුද්ද එනකොට අර ධර්මයේ විසි වෙලා යනවා. ඒකයි 3 මාසයක් ධර්මයේ දිනු කරලා ආයෙත් පිරිහිච්ච විදියට ඉන්නේ. අවුරුද්දක් විතර බණ අහලා පිළිවෙත් පුරලා ධර්මයේ දිනු කරගෙන ආයෙත් අර පරණ රොඩුත් එක්කම ඉන්නේ. ජීවිත හුරුව එච්චර බලවත්. එතකොට ස්වාමීන් වහන්සේ නමක් පින්වත්නි මේ ජීවිත හුරුව කියන්නේ කෙලෙස් වලට මේ අනුසයට
සසර ගතිය කියන්නේ ජීවිත හුරුව කියන්නේ සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, ditthi විපල්ලාස ටිකට විපල්ලාස සාගතකම එක පැත්තක තියෙනවා. රාගානුසය, පටිඝානුසය, මානානුසය, විචිකිච්ඡානුසය, භවරාගානුසය, අවිජ්ජානුසය එක පැත්තක තියෙනවා. ඒක සසරින් ගෙනාවු කෑල්ල. මේ ටික ජීවිත හුරුව. මේ දෙක උඩ ඔයාලගේ දෘෂ්ටිය හැදිලා තියෙන්නේ. මේ දෘෂ්ටිය හැදිලා තිනවා. ඒ දෘෂ්ටිය නිසා බාහිරට ලෝකයටත් මුලා වෙනවා, ඇතුලේ ලෝකයටත් මුලා වෙනවා. ඒ මුලාව මතින් ඔයාලා තුල, ඒ මුලා වෙච්ච ලෝකයේ මතින් ඔයගොල්ලෝ තුල සිත සංඛාරගත වෙනවා. සංඛාරගත වුණාම තුන් භවය අනුව ඔයාලගේ සිත පවතිනවා කියලා අර හාමුදුරුවෝ නවතිනවා. ඔය භික්ෂුවක් කරන්නේ ඔච්චර. හැබැයි ඔය උදව්ව පොඩි එකක් නෙමෙයි. එයාගේ සිහිය උපද්දවන්න උදව් කරන එක. දේශකයෙක්ගේ වැඩේ පොඩි එකක් නන් නෙමෙයි. පින්වත්නි ඒක හිතන්න එපා මේ වොම් බරපතල එකක් ඒක. ඇයි මේක කණින් අතගාලා ඔළුව අතගාලා කියනවා වගේ මේ කතාව කියලා ඒ ආධර්මී හිටියත් එකයි නැතත් එකයි. එයාගේ පස්සෙන් යන්න බෑනේ භික්ෂුවට. ඊට පස්සේ භික්ෂුව එතනින් එහාට යන්නේ. එතනින් එහාට යන්නේ ආයේ භික්ෂුව මුණ ගැහෙන්නේ ප්‍රතිපත්ති අර ධම්මානුධම්ම පටිපත්ති කියන්නේ. ඒකෙදි තමයි ආයේ උදව් කරන්න පටන් ගන්න. මේ මැද කෑල්ල ඔයාලා තනියෙන් හදාගන්නේ. ආයේ ධම්මානුධම් ප්‍රතිපත්තියදී අපි ආයෙ මුණ ගැහෙනවා. විදර්ශනා කරන්න මේක විදර්ශනා කරලා බලමු. මාර්ග විදර්ශනා කරලා බලමු. මේ සතර සතිපට්ඨානේ චිත්තානුපස්සන පොඩ්ඩක් බලලා වඩලා බලමු. ඒක ධම්මානුධම් ප්‍රතිපත්තියේදී මැදදී ආයෙ හම්බ වෙනවා අපිට. දේශකයා මුණ ගැහෙන්නේ මුලයි අගයි විතරයි. මැද ඔයාලා හදාගන්න. මුල මේ පටිච්ච සමුප්පාද දැන් මේක තමයි ධර්මයයි විනයයි. ධර්මයේ හදන්නත් ධර්මයේ මතු කරන්නත් කල්යාණ මිත්‍රයයි ධර්මයයි ඕන. විනය මතු කරන්නත් ඕන. විනයනේ අන්තිමට. ඒතර බුදුරජාණන් වහන්සේ වදාළේ මේ හැම එකක්ම ධර්ම විනයට කලපලා බලන්න කියලානේ. යෝනිසෝ මනසිකාරයයි මෙතන ධම්මානුධම්ම ප්‍රතිපත්ති කරන අවසාන කෑල්ල නෙමෙයි. ධම්මානුධම්ම ප්‍රතිපත්තියේ මුල්ම කොටස මොකද්ද? සති සම්පජාඤ්ඤේ. සති සම්පජාඤ්ඤේ. මේ දෙකම ඔයාලා හදාගෙන ආය මෙහෙට ආවහම අපි අර ප්‍රතිපත්තිය හදන්න ඊළඟට කතා කරන්න ලෑස්ති. ඒතර අපි මුලදිත් ඔබට හම්බ වෙනවා, අවසානයේදීත් හම්බ වෙනවා. මැදදී අපිව මුණ ගැහෙන්නේ නැහැ. මැදදී ඔබ අදක්ෂ වුණොත් එimhe ඔයාලා ආයෙත් අර ජීවිත හුරුවට වැටෙනවා. ඊට පස්සේ අපිට ප්‍රතිපත්තිය දුවලා ආයෙ මුණ ගැහෙන්නේ නැහැ. විදර්ශනා ක්‍රම ගැන කියන්න විදර්ශනා වඩන තැනකදී ඔබ ආයෙ සම්මුඛ වෙන්නේ නැහැ අපිට. ඇයි ඔයාලා මැදදීම පේල් වැඩි අසාර්ථක. මැදදීම ඔයාලා විසින්ම සසර ගතියට වටිනාකම දීලා ධර්මී හුරුව අයින් වෙලා ගින් ජීවිත හුරුවට වටිනාකම දීලා. ජීවිත හුරුවට වටිනාකම දීලා ඔයාලා හැරිලා ගිහින් අපි බලද්දී. ඉතින් ඒ නිසා අන්තිම කෑල්ල අහගන්න ඔයාලා මෙහි නැහැ. ඒ නිසා දේශකයා මුලදී ඔය උදව්ව කරලා එයා පිටිපස්සට යනවා. එච්චරයි. භික්ෂුව ඔච්චරයි කරන්නේ. ඊට පස්සේ මැදදී අර යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකද්ද? අනේ මේ මගේ සසර ගතිය ගැනනේ ඔය හාඳුරු කිව්වේ. අපේ නෝනා ගැනවත් මහත්තයා ගැනවත් දරුවෝ ගැනවත් නෙමෙයි. මේ ස්වාමීන් වහන්සේ කිව්වේ මගේ ජීවිත හුරුව ගැනනේ. කියලා එයාගේ ජීවිත හුරුවයි සසර ගතියයි එයා දැකලා මේ ජීවිත හුරුවයි සසර ගතිය මත නේද මගේ දෘෂ්ටිය නිර්මාණය වෙලා තියෙන්නේ. මේ දෘෂ්ටිය නිසා නේද අභ්‍යන්තර මුලාවයි බාහිර මුලාවයි තියෙන්නේ. මේ මුලාව නිසා නේද සිත සංකාරගත වෙන්නේ. සිත සංකාරගත වුණාම නේද තුන් භවය යනු යන මගේ කතාව තීරණය වෙන්නේ. කියලා දකින්නවනේ. අන්නේ දැක්ම ඒ දර්ශනය ඒ දකින්නකම ඒකට තමයි අපි කියන්නේ යෝනිසෝ මනසිකාරය කියලා. අපි මේ හැමදාම කියනවා නේද යෝනිසෝ මනසිකාරය වදවන්න කියලා. ඕකට කියන්නේ. එතකොට සති සම්පජඤ්ඤය කියන්නේ මොකද්ද? සති සම්පජඤ්ඤයෙන් කරන්නේ ජීවිත හුරුවයි සසර ගතිය ඉදිරිපත් නොවන මට්ටමට ධර්මයේ තුල රැඳෙන එකට. මං කියවනේ ආයේ ජීවිත හුරුවයි සසර ගතිය ඉදිරිපත් වෙලා ප්‍රතිපත්තිය කියන්න බැරි වෙන්න ඕගොල්ලෝ ධර්මයෙන් විසිවෙලා යයි. හෙට ඔයාලා අපිට ආයේ හම්බ වෙන එකක් නැහැ කියලා කිව්වේ. ඔයාලා ආයේ හම්බ වෙනකම් පරිස්සම් වෙලා ඉන්න එකට තමයි සති සම්පජඤ්ඤය කියන්නේ. ආයේ අර විනය ගැන කියලා දෙනකම් විදර්ශනා පටිපාටි කියලා දෙනකම් අපි ආයේ විදර්ශනාවට හම්බ වෙනකම් ඔයාලා රැකෙන එකට තමයි පරිස්සම් වෙන එකට තමයි සති සම්පජඤ්ඤය කියන්නේ. ඕන් ඔය දෙක නැත්තම් විනය එන්නේ නැහැ. ධර්මය ඇත්තටම ධර්ම විනය කියන්නේ ඕකට. ධර්ම විනය කියන්නේ ඕකට.